මගේ ස්කින් එකේ ඩාර්ක් ස්පොට්ස් තියෙනවා. ස්කින් එක බ්‍රයිට් කරගන්නත් ඕනේ. Under eye, dark circles, visible pores nose area එකේ. Fine lines, wrinkles. Hi everyone, කොහමද? අද මේ වීඩියෝ එකේ මම කතා කරන්න යන්නේ Nature Secret එකේ introduce කරලා තියෙන 4 serum. ඒ serums ඇවිල්ලා මේ serum ටික තමයි. First එක ඇවිල්ලා vitamin C serum එක, niacinamide serum එක, peptide serum එක and retinol serum එක. මේ හතරෙන් කොයි එකද අපේ skin එකට match වෙන්නේ? Niacinamide, vitamin C, retinol, peptide? කන්ෆියුස් වෙන්න එපා. මම අද ඔයාලට මේ වීඩියෝ එකේ මං කියලා දෙන්නම් මේ සීරම්ස් කොහොමද අපි යූස් කරන්නේ, කොයි ස්කින් ටයිප් එකද, මොකක්ද ඒකේ රීසන් එක. ඒ කියන්නේ ඔයාගේ ඩාර්ක් ස්පොට් අයින් කරන්නද, නැත්නම් ඔයාගේ ස්කින් ඩල් ස්කින් එක ඊට වඩා ලස්සන කරගන්න, නැත්නම් ඔයාගේ රින්කල්ස් මොන හරි තියෙනවා නම් එතකොට ඒ ගැන අපි කතා කරමු මේ වීඩියෝ එකේ. තියෙන්නේ රෙටිනල් සීරම් එක. ඉස්සෙල්ලා මම කතා කරන්න යන්නේ රෙටිනල් සීරම් එක. Okay, දැන් retinol කිව්වම මොකද්ද? retinol එකේ goal එක තමයි අපේ තියෙන wrinkles, fine lines ඒ ටික අඩු කරගන්න. early aging වගේ, ඒ කියන්නේ අර වයසට යන්න එනවා වගේ එනකොට එතකොට අපේ wrinkles, dark spot වගේ එද්දී අපිට use කරන්න පුළුවන් මේ retinol කියන serum එක. තව point එකක් add කරන්න ඕනේ. niacinamide එක යාගේ skin එක ගොඩක් redness ගතියක් තියෙන රතු පාට වගේ රතු පිග්මන්ට් වගේ තියෙනවා නම් එතකොට ඔයාට niacinamide එක use කරන්න පුළුවන්. So the conclusion එක ඇවිල්ලා ඔයාට brightening, එතකොට dark spot ඒ ටික අයින් කරගන්න, ඔයාගේ skin එක ඊට වඩා bright පේන්නේ, dark spot අඩු කරලා ඔයාට use කරන්න පුළුවන් vitamin C serum එක. So niacinamide එක ඔයා use කරන්නේ මොකටද? ඔයාගේ ගොඩක් visible pores තියෙනවා නම්, එතකොට redness ගතියක් තියෙනවා නම්, එතකොට ඔයාගේ ස්කින් එක oily to combination skin එකක් නම් එතකොට ඔයාට niacinamide එක use කරාම excess oil අඩු වෙනවා. So ඒකෙන් ඔයාගේ ස්කින් එක ඊට වඩා healthy look එකක් ලබා ගන්න පුළුවන්. ඊළඟට මම කතා කරන්න යන්නේ මේ peptide කියන serum එක. ඒක ඇවිල්ලා focus එක under eye serum එකක් කියලා තමයි ඒකේ තියෙන්නේ. So ඒක අපි use කරන්නේ මොකටද? ඒක use කරන්නේ අපේ dark circles තියෙනවා නම්, එතකොට අපේ eyes tired නම්, ඊට පස්සේ fine lines වගේ තියෙනවා නම් ඒ ටික අඩු කරගන්න. එතකොට hydration එකට ඒක අවශ්‍යයි මේ peptide කියන serum එක. එතකොට දැන් අපිට serum දෙකක් use කරන්න බැරිද අපිට? අපි එක සීරම් එකක් විතරද අපි යූස් කරන්න ඕනේ? ඕකේ, මේ ක්වෙස්චන් එකේ ආන්සර් එක මොකද්ද? දැන් ඔයාගේ ස්කින් එකට එක්සැම්පල් එකක් මම කියනවා. ඔයාගේ ඩාර්ක් ස්පොට් තියෙනවා. එතකොට ඔයාගේ ස්කින් එක ඩල්. එතකොට ඔයාට විසිබල් පෝර්ස් තියෙනවා. එතකොට ඔයාට මේ රුටින් එක ෆලෝ කරන්න පුළුවන්. උදේට ඔයාට වයිටමින් C සීරම් එක යූස් කරලා රෑට ඔයාට යූස් කරන්න පුළුවන් niacinamide එක. කියලා තියෙන කොන්ක්ලූෂන් එක ඔයාගේ ස්කින් එකේ ගෝල් එක මොකද්ද? ඔයාගේ ගෝල් එක ඔයාගේ පිගමන්ටේෂන් නැත්තං, එතකොට රෙඩ්නස් පොඩ්ඩක් තියෙනවා නම්, visible pores, ඔයාගේ ස්කින් එක oily to combination, so you can focus මේ niacinamide එක. එතකොට ඔයාගේ ස්කින් එක ගොඩාක් ඩල්නස් ගතිය, අඳුරු ගතියක් තියෙනවා නම් එතකොට ඔයා focus කරන්න ඕනේ vitamin C. නැත්තං ඒ දෙකම ඔයාට තියෙනවා නම්, like ඔයාගේ ස්කින් එක කලර් එක වැඩි uneven skin tone එකක් තියෙනවා නම්, එතකොට ඔයාගේ අඳුරු ගතියක් තියෙනවා නම්, plus ඔයාට visible pores තියෙනවා නම්, පොඩි redness ගතියකුත් තියෙනවා නම් එතකොට ඔයාට follow කරන්න පුළුවන් උදේට vitamin C serum එක, then රැට niacinamide එක. එතකොට දැන් මම කතා කරන්න යන්නේ retinol එක use කරන්න කොහොමද? retinol එක අපි කිව්වා වගේ ඒකේ goal එක ඇවිල්ලා fine lines, aging, ඒ කියන්නේ early aging වගේ signs වලට ඔයාට retinol use කරන්න පුළුවන්. ඒක ඔයාට use කරන්න පුළුවන් රැට නැත්නම් සතියේ දවස් 3ක් වගේ use කරන්න පුළුවන්. මම කතා කරන්නේ peptide එක ගැන. peptide එක අපි කිව්වා වගේ dark circles වලට, එතකොට hydration එකට, එතකොට ඔයාගේ eyes tired පාටයි නම් එතකොට ඒ ප්‍රශ්නවලට ඔයාට යූස් කරන්න පුළුවන් මේ peptide. especially ඔයාට ඊට වඩා ලේසි ඔයා රැට තමයි apply කරනවා නම් හොඳයි සතියේ දවස් 3ක් වගේ peptide එක apply කරන්න. Okay guys, මට comment එකක් දාගෙන යන්න. ඔයා මේ serum වලින් මොන serum එකද යූස් කරලා තියෙන්නේ? ඔයාලගේ මොනවාද තියෙන result, ඔයාලගේ තියෙන ප්‍රශ්න ඔක්කොම description box එකේ share කරන්න. එතකොට අපි discuss කරන්න පුළුවන් ඒ ගැන. මම යූස් කරන්නේ, මම පර්සනලි මම යූස් කරන්නේ niacinamide එක. ඒ කියන්නේ මගේ ස්කින් එක මම කැමති ගොඩක් healthy and
අනික හෙල්ති අනමට පෝර්ස් එහෙම තින විසිබල් පෝර්ස් මේ හරි එහෙම සො එක හින්ද තමයි මං නයින් සිනමයිද් දෙක යස් කරන්න ඊළඟ එක මට කියන්න පුළුවන් රිවිය එක රෙටිනොල් එක ගැන මං මේක ඇත්තටම රෙටිනොල් එක අම්මට අරන්තුන්නේ මේ රෙටිනොල් එක යස් කරලා තියෙනවා ආට පේනැති ඒක ඇත්තරම බෙනිෆිටස් තිනා අනික ස්කින්න එක ඉරිටේට්ටුනේ නැහැ හරිම ඉක්මට අප්සෝර්ප් කරනවා ටෙක්ස්ට එක හරිම හොඳ එකනේ ස්ටිකි ගතිය නැහැ ටකාලා අප්සෝඩ් වෙනවා ස්කින්න එක ඕකේ ගයිස් I hope මේ වීඩියෝ යාට ගොඩක් හෙල්ප්ෆුල් වුණා අමතක කරන්න එපා ලයික් කරන්න සබස්ක්‍රයිබ් කරන්න and follow me on my social media ඊළඟ වීඩියෝ එකේ අපි හම්බෙමු ඔයාලා next වීඩියෝ එකේ මොනවද බලන්න කැමති කියලා කමෙන්ට් එකකුත් දාන්න so see you in the next video bye